Hi guys, welcome to my YouTube channel. ඔන්න ඉතින් මගේ YouTube channel එකේ first video එක තමයි මම අද ඔයගොල්ලන්ට මේ විදිහට අරගෙන එන්න හිතුවේ. ඉතින් ඔයා IT degree එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් එතකොට ඔයා university එක first year student කෙනෙක් නම් එතකොට එහෙමත් නැත්නම් ඔයා internship එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔයාට මගේ YouTube channel එක through පොඩි concepts ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම ඒ දේවල් ගැන තමයි වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. So keep watching. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Azure වල VM එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. හැබැයි මේක ටෙස්ටිං පර්පස් ක්‍රියේට් කරන VM එකක්. මොකද මම මේකදී අද ඇඩ් කරලා පෙන්නන්නේ ඔයගොල්ලන්ට බේසික් අපිට VM එක ක්‍රියේට් කරගන්න ඕන ෆීචර්ස් මොනවාද සහ කොහොමද කරන්නේ කියන එක. ඒ නිසා මේක ඇත්තටම පොඩි වීඩියෝ එකක් වෙයි. හැබැයි Azure ගැන දන්නේ නැති කෙනෙක්ට Azure ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. එතකොට මේ Azure වල තියෙන තව ෆීචර්ස් එහෙම නැත්නම් තව තියෙන concepts මොනවද කියලා ඔයගොල්ලන්ට ඕන නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒව ගැන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඔකේ. දැන් අපි අපේ වීඩියෝ එක කොහොමද VM එක ක්‍රියේට් කරගන්නේ කියලා බලමු. දැන් මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඕකේ. දැන් මම ඉන්නේ මගේ Azure portal එකේ. Azure portal එකේ කියන්නේ මගේ Azure subscription එකේ. sorry. වචන එන්නේ නැද්ද මන්ද? ඕකේ. මුලින්ම මේ subscription ගැන කතා කරද්දී අපිට මේ subscription purchase කරන්න පුළුවන්. so මගේ තියෙන්නේ මගේ company එකෙන් මට provide කරපු Azure subscription එක. මේක මගේ ඇත්තටම ටෙස්ටිං වලට මම VMs හදන්න ඊට පස්සේ ප්‍රොඩක්ෂන් එකක් ක්‍රියේට් කරගන්න පොඩි එකක් ලොකු දේවල් නෙමෙයි පොඩි ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකක් ක්‍රියේට් කරගන්න වගේ තමයි මම මේ Azure portal එක හදන්නේ. හැබැයි enterprise environment ගත්තොත් ඇත්තටම මේ දේවල් මැනේජ් වෙන විදිහ වෙනස්. so ඒ දේවල් වල ඒ features concept ඒ දේවල් පොඩක් advance වැඩි. ඉතින් ඔයගොල්ලෝ තාම මේ දේවල් ඉගෙන ගන්න පටන් ගත්ත කෙනෙක් නම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත්. ඕකේ. මුලින්ම මේ තියෙන්නේ මම මේ මගේ subscription එකේ මට තව දෙයක් කියන්න බැරි වුණා. මේ subscription ඔයගොල්ලන්ට purchase කරන්න පුළුවන්. ඒ දේවල් වල මම හිතන්නේ මම දැනට use කරන්නේ yes $150 තියෙන subscription එක. මම හිතන්නේ මේකේ තව subscriptions purchase කරන්න පුළුවන්. මට ඒ වචනේ කියවෙන්නේ නැත්නම් මන්ද. මේ subscriptions use කරන්න පුළුවන්. මම හිතන්නේ තව තියෙනවා $200 subscription එකක් තියෙනවා. ඊට පස්සේ ඔය විදිහට subscriptions අපිට purchase කරන්න පුළුවන්. ඕකේ. මම තියෙන්නේ මේ මගේ පෝර්ටල් එකේ මම දැන් මේ සර්ච් කරපු දේවල් තමයි මෙතන මේ ඔයගොල්ලන්ට මේ විදිහට පේන්නේ. බෑග්ග්‍රවුන්ඩ් නොයිස් ගැන වැඩි හිතන්න එපා. බේසිකලි ගත්තොත් ඔයගොල්ලෝගේ මේ විදිහට ඔයගොල්ලෝ පළවෙනි පාර පෝර්ටල් එකට ලොග් වෙද්දී ඔය දේවල් ඔය විදිහට තියෙන්නේ නැති වෙන්න පුළුවන්. so අපි මුලින්ම VM එක ක්‍රියේට් කරන්න යන නිසා මෙන්න මෙතන සර්ච් බාර් එකේ අපි virtual machines පොඩ්ඩක් ටයිප් කරාම අපිට එනවා ඉතින් virtual machines කියන එකට යන්න. එතනට ගියහම අපිට පෙන්නනවා මේ තියෙන්නේ මගේ මම හදපු ටෙස්ට් එන්වයරන්මන්ට් මේ දේවල් වලට ඒ දේවල් දිහා බලන්නවත් එපා. ඔයගොල්ලෝට ඒ දේවල් තේරෙන්නේ නැති වෙයි. මේක දන්න කෙනෙක්ට තේරෙයි. but මුලින්ම ඔයාලා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට මේ තියෙන්නේ මම හදපු VMs අතරම. ඔයාලට ලොග් වෙලා ඔයගේ applications මම run කරලා තියෙනවා. ADs දාලා තියෙනවා. ඊට පස්සේ ADFS servers තියෙනවා. ඔය වගේ තියෙනවා ඉතින් applications ඔය විදිහට. ඒ දේවල් ගැන මම ඔයගොල්ලන්ට පස්සේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔකේ. දැන් අපි VM එකක් ක්‍රියේට් කරන්න යද්දී මුලින්ම මෙන්න මේ create කියන බටන් එක ක්ලික් කරලා create virtual machines වලට තමයි අපි යන්න ඕනේ.
virtual machine එකක් create කරන්න ඕන interface එකට ආවට පස්සේ අපිට පුළුවන් මෙතන අපි subscription එක select කරන්න. එතනදී මට තියෙන්නේ එක subscription එකක් නිසා ඒක automatically select වෙලා තියෙන්නේ. ඊළඟට අපි හදන්න ඕනේ resources group එකක් කියලා එකක්. මොකද්ද මේ resources group එකක් කියලා කියන්නේ මේ Azure වල. අතරම ඔයගොල්ලන්ට idea එකක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. idea එකක් නැහැ කියලා හිතලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. resources group එකක් මොකද්ද මේ Azure වල resources group එකක් කියන්නේ කියලා කවුරු හරි මගෙන් question එකක් අහුවොත් මම දෙන basic උත්තරේ තමයි it's a logical container for creating and managing our Azure resources. So ඕක තමයි basic idea එක. අපේ Azure resources create කරගන්න, manage කරගන්න තියෙන logical container එකක් තමයි මේ resources group එකක් කියලා කියන්නේ. මෙතනදී මෙන්න මේ drop down menu එක click කරොත් මම මේ කලින් හදපු resources group තියෙනවා. ඒ දේවල් ඒ අදාළ resources group එකකට දාන්නත් පුළුවන්. හැබැයි මම දැන් මෙතනදී create new දීලා අලුතෙන් resources group එකක් හදන්න යන්නේ. මෙන්න මේ resources group naming කරද්දී පොඩක් එක හිතලා බලලා name කරන්න. මම දැන් මේකට test environment එකක් නිසා මම දෙන්නම් test RG කියලා මම දෙන්නම්. ඒ කියන්නේ test resources group කියන එක. දීලා okay දෙනවා. ඊළඟට අපි දාන්න ඕනේ අපි හදන virtual machine එකට name එකක්. මේකත් මම දෙන්නම් SVM කියලා දෙන්නම්. okay. region එක අපිට select කරන්න පුළුවන්. හැබැයි අපි recommend කරන්නේ ඔයගොල්ලෝ ලංකාවේ ඉඳන් හදන නිසා ලංකාවේ ඉඳන් VMs create කරන නිසා ඔයගොල්ලෝ East USම තියන්න. ඒක හොඳයි. ඊළඟට availability zone. ඒක මම default එන එකම තියනවා. මේවත් මෙන්න මේ ටිකත් මම default එන settings ඒ විදිහටම තියෙනවා. ඊළඟට security type එක අපිට change කරගන්න පුළුවන්. standard ඕන නම් standard, ඊළඟට trusted launch ඕන නම් ඒ විදිහට. ඒක මම standard ම තියනවා default එන standard නිසා. අනිත් එක ඔයගොල්ලෝ මෙන්න මේ features select කරද්දි හොඳට මතක තියාගන්න මේ එකේ ඒ features වලට අර අපි ගන්න subscription එකේ full total එක හිතන්නකෝ දැන් මගේ තියෙන්නේ $150යි නම් ඒ $150න් ඒ අදාළ feature එකට කියන්නේ ඒ $150න් අඩු වෙනවා ඇත්තටම. එතකොට ඒ $150 දෙන්නේ for a 1 month විතරයි. එතකොට ඒ 1 month ඇතුලේ අපි හිතන්නකෝ virtual machines අපිට හදන්න ඕනේ 5-6ක් හදන්න ඕනේ. ඔය ඔක්කොම manage කරගන්න ඕනේ. එතකොට දවස් 10ක් 15ක් යද්දී ඔය $150 නිකම්ම ඉවර වෙලා යනවා. ඒ නිසා test environment හදද්දී basic අපිට කියන්නේ ඕනෙම කරන features ටික විතරක් add කරගන්න. ඒක ඇත්තටම හොඳයි. අපේ අතන $150ත් අපිට manage කරගන්න ඕන නිසා. ඒක clearly ඔයගේ mind එකේ තියාගන්න. ඊළඟට අපි VM එක create කරද්දී අපිට ඒකට image file එකක් දෙන්න ඕනේ. අන්න ඒ දෙන image file එක තමයි මෙන්න මෙතනදී select කරන්න තියෙන්නේ. මෙතන image file එක create කරද්දී අපිට ඕන නම් server OS එකක් දාන්නත් පුළුවන්. Windows 10 නම් 10 OS එක දාන්නත් පුළුවන්. ඔයාලට Linux ඕන නම් Linux, Ubuntu ඕන නම් Ubuntu. එහෙම ඕන OS එකක් Red Hat ඕන නම් Red Hat ඔය විදිහට තියෙනවා. Debian ඕන නම් Debian ඔය විදිහට different type of image files මෙතන තියෙනවා. ඔයාලට කැමති එකක් select කරගන්න පුළුවන්. දැනට මේ select කරලා තියෙන්නේ මම කලින් හැදුවා මගේ office එකේ වැඩකට Windows 10 PC එකක්. අන්න ඒකේ 22H2 කියන OS එක තමයි උතන select කරලා තියෙන්නේ. මම ඒක server OS එකක් මම දාන්නම් මේකට. මොකද server එකක් අපි හදන්න යන නිසා. يعني VM එක ඇතුලේ අපි කියන්නේ VM එකේ අපි server එකක් තමයි දාන්න යන්නේ. ඒ නිසා තමයි මම මෙතන server image file එකක් දුන්නේ. okay. ඊළඟට size එකත් ඒ විදිහමයි. මම default එන size එක දෙන්නම්. ඊළඟට administrator account එකක් දෙන්න ඕනේ. එතනදී මම මගේ නම දෙනවා.
පාස්වර්ඩ් එක මම චේන්ජ් කරගන්නවා. ඕකේ. වැරදිද? ඔව්. හරි. මෙන්න මේ දෙන යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි හොඳට මතක තියාගන්න. මොකද මේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි යූස් කරලා තමයි අපි මේ හදන VM එකට RDP එක අපි ගන්න ඕනේ. ඒ නිසා මේ යූසර් නේම් මේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි මතක තියාගන්න. ඊළඟට අපෙන් මෙයාලා අහනවා අපිට දෙන්න කියන්නේ inbound port rule එකක් දාන්න ඕනේද නැද්ද කියලා. එතන public inbound ports allowed තියන්න. හැබැයි මේක best practice එක නෙවෙයි. මොකද enterprise environment වල RDP port ඒ කියන්නේ publicly අපිට RDP ගන්න ports අපි allow කරන්නේ නැහැ. so මේක අපි test environment එකක් හින්දා අපිට මේක publicly allow කරන්න ඕනේ. ඒ කියන්නේ publicly අපිට access කරන්න ඕන නිසා මේ report එක allow කරන්න ඕනේ. so ඒ නිසා දැනට මම ඒක allow තියෙනවා. හැබැයි large environment වල enterprise environment වල මේක best practice එක නෙවෙයි. ඒක මතක තියාගන්න. ඊළඟට අපි allow කරන්න ඕන public inbound port එක මොකක්ද කියලා අපි මෙතන select කරන්න පුළුවන් අපිට. එතනදී අපිට HTTP use කරන්න පුළුවන් HTTPS, SSH, RDP ඔය විදිහට තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. මෙතනදී ඇත්තටම අපිට ඕනේ අපි remote desktop ගන්න නිසා RDP port එක තමයි allow කරන්නේ. ඒ නිසා මම මේ 3389 කියන port එක allow කරන්න කියලා ඒගොල්ලොන්ට දෙනවා. license මොකුත් ඒවා ඕනේ නැහැ අපිට. ඊළඟට අපි යන් disk part එකට. ඕකේ. disk part එකේ මෙතනදී disk size එක ඔයාලට change කරගන්න පුළුවන්. එතනදී අඩුම තියෙන්නේ 127 කියන disk size එක තමයි මම දෙන්නේ. මොකද මෙතන features අපිට select කරන්න පුළුවන්. ඔයාගේ requirement එක අනුව ඔයා select කරගන්න. හැබැයි මම කලින් කිව්වා වගේ අපිට තියෙන්නේ $150යි. ඒ $150 අපි මුළු මාසයක් manage කරන්න ඕනේ. so ඒ නිසා මම 127 දෙනවා. ඊළඟට අපිට ඕන disk type එක මොකක්ද කියලා මෙයා අහනවා. premium SSD එක තමයි මෙයා default select කරන් තියෙන්නේ. හැබැයි මම ඒක change කරනවා standard එකට. premium එක ගණන් වැඩි ඉතින්. ඒ කියන්නේ ඒකට යන cost එක වැඩි. ඒ නිසා මම standard එකට මාරු කරා. ඔව්. platform management key manage key එකක් තියෙනවා. ඉංග්‍රීසිත් බැයිද මන්ද. මේ ඔක ඔය විදිහටම default setting එක තියන්න. advanced settings මුකුත් change කරන්න නැහැ. so now we can move to the next part. okay. ඊළඟට අපිට තියෙනවා network interface එක හදන්න. අපිට මේකෙදී virtual network එකක් හදන්න ඕනේ. මොකද්ද මේ virtual network එකක් කියලා කියන්නේ Azure වල. virtual network එකක් කියලා කියන්නේ මේක ඇත්තටම private network එකක්. මෙතනදී අපිට ඕනම් කලින් virtual network එකක් හදලා ඒක මෙතනදී මෙතනින් select කරලා අපි කලින් හැදුවොත් ඇත්තට මේක මෙතන පෙන්නනවා. මේ තියෙන්නේ මම කලින් හදපු virtual network. ඒ කියන්නේ VNet. අපි කියන්නේ VNet කියලා. කලින් හදපු VNet තමයි තියෙන්නේ. මේ resources group වලට අදාළ VNet. එතකොට දැන් මම මේක අලුතෙන් හදන environment එකක්නේ. ඒ නිසා මම අලුතෙන් VNet එකක් create කරනවා. හරිද? එතකොට මම කලින් අලුතෙන් VNet එකක් හැදුවේ නැහැ. ඒ නිසා මම මෙතන අලුතෙන් අපිට VNet එක හදන්න පුළුවන්. so අපි එහෙම VNet එකක් හදලා නැත්තම් මේ මෙතන default එන VNet එක දෙන්න. එහෙම නැත්නම් ඔයාලා වෙනම මෙන්න මෙතන search bar එකේ මේ virtual network කියලා ගියපුවම මෙන්න මෙතන search කරාම virtual network කියලා එතනින් අපිට VNet එකක් හදා ගන්න පුළුවන් අපිට අදාළ resources group එකට. clear ඇති කියලා මම හිතනවා. දැනට අපි හදපු ඔයාලට මතකද මෙන්න මේක තමයි අපි හදපු resources group එක. මෙන්න මේ test RG කියන එක. ඒකට අලුතෙන් VNet එකක් මෙතන automatically create වෙලා කියන්නේ මෙයා create කරන්න හදනවා. හරිද? එතකොට
ඒ නිසා මම දැනට ඕක ඔහොම තියෙනවා. මොකද අපි අලුතෙන් හදන හින්දා. හැබැයි පරණ එකක්, ඒ කියන්නේ පරණ VNet එකක් අපිට යූස් කරන්න ඕන නම් මෙතනින් ඒක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟට තව දෙයක් කියන්න ඕනේ. මේ මෙන්න මේ සර්විස් එක enable වෙන්නේ, ඒ කියන්නේ Azure resources තියෙනවනේ, කියන්නේ අපි ඔය VMs වගේ දේවල් අන්න ඒවා securely communicate කරගන්න තමයි කියන්නේ VMs වගේ දේවල් securely communicate කරගන්න තමයි ඔය සර්විස් එක අපිට ඕනේ වෙන්නේ. private network එකක් basically ගත්තොත් VNet එකක් කියලා කියන්නේ. ඊළඟට සබ්නෙට් එක තියෙනවා. අපිට මේ සබ්නෙට් එකත් අපිට දැනට මෙතන මගේ පෙන්වන්නේ එක සබ්නෙට් එකයිනේ. ඔව්. ඒක ඩිෆෝල්ට් දෙන්න පුළුවන්. සමහර අයගේ මෙතන සබ්නෙට් දෙක තුනක් පෙන්වන්න පුළුවන්. ඔයාලා චූස් කරලා කැමති සබ්නෙට් එකක් එතන දෙන්න. ඊළඟට පබ්ලික් IP එකක් ඕනේද නැද්ද කියලා අපෙන් අහනවා. එතකොට අපිට පබ්ලික් IP එකක් ඕනේ ඇත්තටම. මේක නන් නෙමෙයි. මොකද අපිට එළියේ ඉඳලා මේ VM එකට ඇක්සස් ගන්න ඕන නිසා මම පබ්ලික් IP එකක් මගේ ඉතුරු තියෙනවද දන්නේ නැහැ. මොකද මේ අපේ Azure portal එකට දැන් මගේ $150ට මට හම්බ වෙලා තියෙන්නේ පබ්ලික් IPs 10යි. එතකොට මම VMs ක්‍රියේට් කරලා තියෙනවා. මම හිතන්නේ දැන් 7-8ක් ක්‍රියේට් කරලා දිනා. ඊට කලින් මම සෑහෙන VMs ක්‍රියේට් කළා. මගේ මේක ටෙස්ට් එන්වයරන්මන්ට් එකක් හින්දා පබ්ලික් IPs දානවා ගලවනවා ඔහොම තියෙනවා. සමහර VMs මම කියන්නේ මේ Azure ඉගෙන ගන්න මුල් කාලෙදී පබ්ලික් IPs අසයින් කරනවා. හැබැයි VM එක ඩිලීට් කරද්දී පබ්ලික් IP එක අන්අසයින් වෙලා නැහැ. එතකොට දැනට මෙතන මගේ අසයින් වෙයිද දන්නේ නැහැ. අපි බලමු. මම දැනට මේ තියෙන්නේ මං කලින් හදපු VM එකක්. දැන් ওই VM එක ඩිලීට් කරලත් ඉවරයි. දැන් මේ හදපු ඕකේ කමන්නේ. පබ්ලික් IP එකක් ඔන්න ඔක දෙමු අපි. බලමු. එරර් එකක් ආවොත් ඔතනදී මට එරර් එකක් එන්න ඕනේ. ඕකේ. දැන් අපිට ඊළඟට තියෙන මේන් කන්සෙප්ට් එකක් තමයි මේ network security group කියලා කියන්නේ. මොකද්ද මේ network security group එකක් කියලා කියන්නේ? ඇයි අපි network security group එකක් use කරන්නේ Azure වල? network security group එකෙන් ඇත්තටම basically වෙන්නේ Azure වලදී ෆිල්ටර් කරනවා මේ අපේ තියෙන කියන්නේ අපේ Azure කියන්නේ අපේ දැන් Azure portal එක ඇතුලේ අපි හදන අපේ Azure resources තියෙනවනේ. අනේ Azure resources වල තියෙන network traffic එක ෆිල්ටර් කරන්නේ මෙන්න මේ network security group එක through. So අපිට මේකෙදි ඒක තමයි basically network security group එකකින් වෙන්නේ. අපේ Azure portal එකේ මම ආයි කියන්නම්. අපේ Azure portal එකේ අපි හදන අපි virtual network එක තියෙනවනේ. portal එකේ අපි ඔයාලට මතකනේ කලින් virtual network එකක් හැදුවා. VNet එකක්. අන්නේ VNet එක ඇතුලේ අපි හදන අපේ Azure resources තියෙනවනේ. අන්නේ Azure resources අතර වෙන network traffic එක. ඒ කියන්නේ ඒ අතර වෙන network traffic එක ෆිල්ටර් කරන්න අපිට මේ network security group එක ඕනේ වෙනවා. so මේකට අපිට මේ network security group එකේ අපිට rules එහෙම add කරන්න පුළුවන්. ඒ ඇඩ්වාන්ස් පාර්ට් එකට මම ඇත්තටම යන්නේ නැහැ. මෙතනදී ඔයගොල්ලන්ට network security group එකක් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් basic වෙන්න පුළුවන්, ඇඩ්වාන්ස් දෙන්න පුළුවන්. මෙන්න මේ basic එකයි ඇඩ්වාන්ස් එකයි අතර ඩිෆරන්ටියේට් එකක් තියෙනවා. ඒක තමයි basic දුන්නොත් අපිට පුළුවන් මොනවාද කලින් තිබ්බ network resources group එකකට මේ ඇඩ් වෙන්න. එහෙම නැතුව අපිට ඇඩ්වාන්ස් ගියොත්
sorry. Okay. ඊළඟට network security group. network security group එකක් කියලා කියන්නේ ඇත්තටම මොකක්ද මේ network security group එකක් කියලා කියන්නේ? networks මොකක්ද ඒකෙන් වෙන්නේ? network ගැන අපි කතා කරොත් එහෙම okay. ඊළඟට අපි කතා කරමු මොකක්ද මේ network security group එකක් කියන්නේ කියලා. network security group එකක් කියලා කියන්නේ මේ Azure වලදී අපි හදන Azure VNet එක තියෙනවනේ. ඔයාලට මතකයි කලින් අපි virtual network එකක් private network එකක් create කරා. අන්න ඒ private network එක ඇතුලේ අපි හදනවානේ අපේ Azure resources VMs වෙන්න පුළුවන් ඔය වගේ PCs වෙන්න පුළුවන් කියන්නේ VMs හරි ඒ අපි හදන Azure resources ගමුකෝ VM එකක් ඇතුලේ තමයි ඉතින් මේ OS එක දාන්නේ Windows 10 එකේ OS එක. but මම කියන්නේ අපි හදන ඒ අපේ හදන VNet එක ඇතුලේ අපි හදන Azure resources තියෙනවානේ. අනේ Azure resources කමියුනිකේට් කරද්දී ඒ නෙට්වර්ක් ට්‍රැෆික් එක ෆිල්ටර් කරන්නේ මෙන්න මේ නෙට්වර්ක් සිකියුරිටි ගෲප් එක through. ඔක තමයි බේසික් අයිඩියා එක. මම මෙතනදී අලුතෙන් නෙට්වර්ක් සිකියුරිටි ගෲප් එකක් හදනවා. ඒකත් අපිට ඕන නම් මෙතන ක්‍රියේට් නිව් ගිහිල්ලා එතන නම වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මගේ VM එකත් එක්ක මේගොල්ලෝ ඩිෆෝල්ට් අරන් තියෙනවා අලුතෙන් VM එකක්. sorry VM එකක් නෙමෙයි network security group එකක් create කරන්න default නමක් මට ඇවිල්ලා තියෙනවා. so මට ඒක ලේසි නිසා මම ඒ නම use කරනවා. මම මේ features මුකුත් add කරන්නේ නැහැ. default enable වෙලා තියෙන features ටික විතරක් තියෙනවා. මොකද ඒ දේවල් මගේ test environment එක දැනට ඕනෙ වෙන්නේ නැහැ. මගේ requirement එකක් එහෙම නැති නිසා. ඊළඟට මම යනවා management part එකට. මෙතනදිත් අපිට identity මොනවාද Microsoft IDs තියෙනවා නම් ඒ දේවල් add කරගන්න පුළුවන්. මෙතන shutdown time එක අපිට config කරන්න පුළුවන්. මම මේ දේවල් මම කලින් configurations දාලා තිබ්බ විදිහටම ওই විදිහටම තියෙනවා. time zone එක ඔයාලා කැමති නම් වෙනස් කරගන්න. අපි 5:30 ඉන්නේ නේ. yes මම හරි දැනට මම වෙනස් කරන්නම්. කෝ 5:30 yes ඉතින් time zone එක අපිට change කරගන්න පුළුවන්. email ID එකක් දෙන්න. මම දැනට මගේ office එකේ email ID එක තමයි දීලා තියෙන්නේ. so that's it ඉතින් මෙතන ඊළඟට අපි monitoring part එකට monitoring part එකේ නම් මම මුකුත් එහෙම configurations ඒ කියන්නේ features මුකුත් enable කරන්න එහෙම යන්නේ නැහැ. default එන ටික ඒ විදිහටම තියලා ඊළඟට අපි advance part එකට click උනේ නැද්ද? okay advance උත් ඒ විදිහටම තමයි tags add කරන්න පුළුවන් අපිට. මොනවාද මේ tags? ඇයි මේ tags අපි add කරන්න ඕනේ කියලා මම තව වීඩියෝ එකකින් ගෙනල්ලන්නම්. මොකද එහෙම නැත්නම් මේ ඔක්කොම features මේ දේවල් concepts මේ දේවල් කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක සෑහෙන්න දෙනවා. so ඒ නිසා මම ඊළඟ වීඩියෝස් වලින් මේ දේවල් කියලා දෙන්නම්. ඊළඟට අපි review කරන්න යනවා. in progress තියෙන්නේ පොඩ ඉන්න. මෙන්න මෙතනදී තමයි අර මගේ public IP එකේ issue එක આવොත් එන්නේ මට හිතෙන්නේ එන්නේ නැති වෙයි. no validation fast okay හරි ඊළඟට අපි create දුන්නාම අපිට මේ notifications වලින් බලා ගන්න පුළුවන්. පෙන්නන්නේ නැද්ද? නම් ඕනි. deployment එක initializing වෙනවා අපේ VM එකේ. පොඩි වෙලාවක් යයි.
deployment in progress. Okay. මං කිව්වා ඔයගොල්ලෝ notifications වලින් බලා ගන්න පුළුවන් කියලා. දැන් පේනවනේ මෙතනදී deployment in progress running. ඔයාලට මතක ඇති මම දැම්මේ image file එක server එක image file එකක්. ඔයාලට කැමති නම් ඒක එතනදී Windows 10 PC එකක්, Windows 11 PC එකක් ඒ විදිහට add කරගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට මම මේ ගෙනාපු වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති Azure ඉගෙන ගන්න කැමති කෙනෙක්ට සහ බේසික් අයිඩියා එකක් ගන්න. කමෙන්ට් එකක් දාන්න යන්න. මගේ channel එක subscribe කරන්න. බලමු අපි. මම ඊළඟට ඔයගොල්ලන්ට පෙන්නන්නම් VM එක create වෙලා තියෙන විදිය සහ public IP එකෙන් RDP එක අරගෙන login වෙන තැනට එනකම් මම අද වීඩියෝ එක කරන්නම්. Okay. Deployment succeeded. home එකට ගියා. virtual machines ගියා. මෙන්න මේක තමයි test VM කියලා. මෙන්න මේක තමයි මම දැන් create කරපු VM එක. VM එක running public IP එකක් assign වෙලා තියෙනවා. මම මේ public IP එක copy කරගන්නවා. copy කරගෙන මම RDP ගන්න යන්නේ මම දැන් හදපු VM එකට. Okay. අපේ public IP එක මෙතනින් දාලා connect වෙන්න. මතක තියාගන්න අපි RDP එකදී අනිවාර්යෙන් VM එක on එකේ තියෙන්න ඕනේ. more choices යන්න more choices ගිහිල්ලා use a different account then ඊළඟට මෙතන mail address කියන තැන මම දෙන්නේ අතන මම දීපු නම. ඔයාලට මතක ඇති වීඩියෝ එකේ මම කිව්වා user name එකයි password එකයි මතක තියාගන්න. මොකද ඒක අපිට use කියන්නේ ඕනේ වෙනවා use කරන්න ඕනේ වෙනවා VM එකට RDP එක ගද්දි කියලා. මතක ඇති. අන්න එතන දීපු නම තමයි මම මේ දෙන්නේ. ඊළඟට මම එතන දීපු password එකම මෙතනදී දෙයිලා ඕකේ දෙනවා. ඕකේ මේක yes කරන්න. yes කරපු ගමන් අපිට VM එකට login වෙන interface එක තමයි pop up වෙන්නේ. server manager එක එයා automatically pop up කරනවා server එකක් මම image file එක server එකක් දාපු නිසා. මම හැදුවේ server එක. ඔයාලට ඕන නම් එතනදී PC එකක් කියන්නේ Windows 10 OS එකක් දාලා PC එකක් විදිහට ගන්නත් පුළුවන්. so මේක තමයි මම හදපු VM එක. ඕකේ. එහෙනම් ওই විදිහට තමයි අපි VM එක create කරගන්නේ Azure වල for testing purpose. so මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉගෙන ගත්තා නම් ඒක ගොඩක් හොඳයි. ඔයගොල්ලෝ Azure වලට interest නම් මේකේ තව ඉගෙන ගන්න දේවල් ඔයගොල්ලන්ට තියෙනවා නම් මොනවද ඔයගොල්ලන්ට දැනගන්න ඕනේ කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝස් වලින් ඒ දේවල් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට අරගෙන එන්න. so that's it ළමයි. stay tuned. bye bye.